ශ්‍රී ලංකා නායක හමුදාවට මේ නැවත වාරයක් ලබා දුන්න නීත්‍යානුකූල ප්‍රවේශයට අනුව ඔක්තෝබර් 2000 මේ ගිය අවුරුද්දේ ඔක්තෝබර් මාස 3 වෙනි දින සිට මේ අවුරුද්දේ පෙබරවාරි 25 වෙනි දින ඒ කියන්නේ අද දින දක්වා මෙම ස්වාධීන සමුදය ආරක්ෂක මෙහෙයුම් 404ක් මේ වෙනකොට නායක හමුදාව සිද්ධ කරලා තිනවා. මේ 404 සිද්ධ කිරීම මත නායක හමුදාවට හැකියාව ලැබිලා තියෙනවා ඇමරිකානු ඩොලර් 6,99,000කට අධික විදේශීය විනිමයක් ඍජුවම උපයා ගැනීමටත් ඒ විදේශීය විනිමය ජාතික සුබසිද්ධිය සහ ආර්ථිකය වෙනුවෙන් රජය වෙත ලබා දීමටත් හැකියාව ලැබිලා තියෙනවා. එතකොට කලින් සිද්ධ වෙලා තියෙන්නේ මේ ඩොලර් රුපියල් වලට කන්වර්ට් කරලා ඉතාසුළු ප්‍රමාණයක් තමයි ලබා දීලා තියෙන්නේ. නමුත් ස්වාධීනව මේ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම මත ඍජුවම මේ ආදායම මුළු ආදායමම ඇමරිකානු ඩොලර් ලෙස අපිට ජාතික සුබසිද්ධිය සඳහා ලබා දීමට හැකියාව ලැබිලා තියෙනවා. ඊට අමතරව මේ ආරක්ෂක නෞකා කණ්ඩායම අපි කියන on board security team නැත්නම් OBST කියලා හඳුන්වන මේ කණ්ඩායම වෙනුවෙන් ගිනියවි උණ්ඩ සහ අනිකුත් උපාංග ශ්‍රී ලංකා නායක හමුදාවට අයත් අවිගබඩා තුල ගබඩා කිරීම සහ එකී ගිනියවි උණ්ඩ සහ අනිකුත් උපාංග මෙහෙයුම් අවශ්‍යතා අනුව නැවතවරක් ශ්‍රී ලංකා නායක හමුදාවේ පූර්ණ අධීක්ෂණය සහ ආරක්ෂාව යටතේ විදේශීය පෞද්ගලික ආරක්ෂක සමාගම්වල දේශීය නියෝජිතයන් විසින් සපයනු ලබන වාහන හෝ යාත්‍රා උපයෝගී කරගනිමින් ප්‍රවාහනය කිරීම සහ නාවික අවිගබඩා තුළ ගබඩා කිරීම ඇතුළු කටයුතු වෙනුවෙන් පහසුකම් සැලසීම සඳහා ශ්‍රී ලංකා නායක හමුදාව සමග සමුද්‍රීය ආරක්ෂක මෙහෙයුම් කරන විදේශීය සමුද්‍රීය ආරක්ෂක සමාගම්හි දේශීය නියෝජිතයන් ගිවිසුම් ගත වීම මම කලින් ප්‍රකාශ කරා වගේ ආරක්ෂා අමාත්‍යාංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ තමයි සිද්ධ වෙන්නේ. එතකොට මේ කියන සියලුම කාරණාවල් අවි සහ ඒ සම්බන්ධ උපාංග ප්‍රවාහනය ඒවා ගබඩා කිරීම නායක හමුදාවේ පූර්ණ අධීක්ෂණයේ යටතේ සහ නායක හමුදාවේ පාලනය වෙන අවිගබඩාවන්හි ගබඩා කිරීම සිද්ධ වීම ආරක්ෂා අමාත්‍යාංශයේ උපදේශ මත සහ අධීක්ෂණයේ යටතේ සිද්ධ වෙනවා.